ආයිබෝවන් අද අපි මුද්‍රණ ආයතනයක් අතුමේ ග්‍රැෆික් නිර්මාණකරුවාට හිමිවේද කේන්ද්‍රීය භූමිකාව ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. අපිට ලැබිච්ච මූලාශ්‍රයක කොටසක මේ ගැන කෙලින්ම කියනවා එයව හඳුන්වන්නේ මුද්‍රණ ආයතනයක හදවත කියලා. ඒක ඇත්තටම හරි බලවත් වචනයක් නේද හදවත කියන එක. ඔව්. මොකද මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා මේක නිකම්ම ලස්සන පින්තූර ලස්සන ඩිසයින් කරන එකට සීමා වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ දෘශ්‍ය අන්තර්ගතයේ ගුණාත්මකභාවය අර නිර්මාණශීලීත්වයේ වගේම ආයතනයේ අර සංවිධානය කළමනාකරණය අර උපාය මාර්ගික තීරණ ඒවටත් යාළගේ දායකත්වයේ හරිම වැඩගත්ලු. හරි. එතකොට මේ හදවත කියන උපමාවෙන් කියවෙන්නේ නිකන් අර ආර්ට් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙවෙයි මුළු ආයතනයේම වැඩවලට යාලා කොහොම හරි සම්බන්ධයි කියන එකද? මූලාශ්‍රය ඒ ගැන තව විස්තර තියෙනවද? කොහොමද නිර්මාණකරුවෙක් කළමනාකරණයට උපාය මාර්ගවලට සම්බන්ධ වෙන්නේ? ඔව් ඒක පැහැදිලි කරනවා. හිතන්නකෝ මෙහෙම. දැන් නිර්මාණකරුවෙක් පිටුවක් හදනවා. ලේඅවුට් එක. ඒක ලස්සන වෙන්නත් ඕන. ඒ වගේම ඒක මුද්‍රණයට යන වියදම ගැනත් එයාට හිතන්න වෙනවා. ඒ කොහොමද? දැන් අර කඩදාසි කොච්චර අපතේ යනවද මුද්‍රණ තහඩු කීයක් ඕනේ වෙනවද වගේ දේවල්. ඒක අර නිර්මාණ තීරණය මතමයි තීරණය වෙන්නේ. හරි. එතකොට ඒක එක පැත්තකින් නිර්මාණශීලී වැඩක් අනිත් පැත්තෙන් ඒක වියදම් කළමනාකරණයට අදාළ අර උපාය මාර්ගික තීරණයක් වගේ. ඒකනම් ඇත්තටම හිතන්න ඕන දෙයක් නේද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ නෑනේ නිර්මාණකරුවෙක් දිහා බලද්දී අර මෙහියුම් පැත්ත ගැන. ඔව්. තව මොනවද මූලාශ්‍රය කියන්නේ මේ වගේ අර පුළුල් වගකීම් ගැන. තව වැදගත් දෙයක් තමයි අර තත්ත්ව පාලනය කියන එක. ඒ කියන්නේ මුද්‍රණයට යවන්න කලින් කරන ප්‍රී-ප්‍රෙස් චෙක්ස්. ඔව්. ඒ කියන්නේ අර වර්ණ හරිද බලන එක, කලර් කැලිබ්‍රේෂන්, රූපවල රෙසොලියුෂන් එක, ඒ වගේ දේවල් හරියටම තියනෝද කියලා බලන එක නිර්මාණකරුවාගේ වගකීමක්. ඉතින් ඒකෙන් කෙලින්ම අර නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තීරණය වෙනව නේද? හරියටම. ඒ වගේම තමයි අනිත් අංශත් එක්ක. දැන් හිතන්නකෝ අලවි අංශය එහෙම නැත්නම් මුද්‍රණ අංශය එක්ක ඒ අයත් එක්ක සම්බන්ධීකරණය කරලා වැඩ කරන්නත් වෙනවා. ඒකත් එතකොට කළමනාකරණ පැත්තට බර වැඩක් නේ. අනිවාර්යයෙන්ම මේක කළමනාකරණ කාර්යයක් තමයි. හරියටම. ඒතකොට කියන්නේ නිර්මාණකරුවා කියන්නේ එක තැනකට වෙලා අර ලස්සන දේවල් හදන කෙනෙක් විතරක්ම නෙවෙයි. නෑ. එයා මුළු ආයතනයේම විවිධ අංශයා කරන අර සම්පූර්ණ ක්‍රියාවලිය හරියට කරගෙන යන්න උදව් වෙන කෙනෙක්. දැන් තමයි මට තේරෙන්නේ ඇයි මූලාශ්‍රය යාළුව හදවත කියලා කිව්වේ කියලා. නිකන් ශරීරයක හදවත වගේ. ඔව්. ලේ හැමතැනටම යවලා අනිත් අවයව සම්බන්ධ කරනවා වගේ නිර්මාණකරුවත් මුද්‍රණාලයේ විවිධ කොටස් අතරේ අර තොරතුරු ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය හරියටම ඒව පතුරවනවා වගේ දෙයක්. නියත වශයෙන්ම මූලාශ්‍රය අවධාරණය කරන්නෙම ඔය බහුවිධ ස්වභාවය තමයි. එයාලා එක පැත්තකින් නිර්මාණශීලී කලාකාරයෙක් එක වෙන්න පුරුවන් වෙන්නේ. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ මූලාශ්‍රයෙන් අපිට පැහැදිලි වෙන්නේ මුද්‍රණ කර්මාන්තයේ ඇතුලේ ග්‍රැෆික් නිර්මාණකරුවා කියන්නේ නිකම්ම අර సౌందర్యාත්මක කාර්යයක් කරන කෙනෙක්ට වඩා එහා ගිය කෙනෙක් කියන එක. ඔව්. ආයතනයේ මෙහියුම් කළමනාකරණය උපාය මාර්ගික සාර්ථකත්වය මේ හැම දෙයකම අත්‍යවශ්‍ය හරිම කේන්ද්‍රීය චරිතයක්. ඒක ඇත්ත. මෙතනදී හැබැයි මට තව එක ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද? දැන් මේ මූලාශ්‍රය කතා කරන්නේ මුද්‍රණ කර්මාන්තය ගැනනි. ඒත් මේ අදහස, ඒ කියන්නේ නිර්මාණකරුවාගේ මේ පුළුල් භූමිකාව. ඒක වෙනත් කර්මාන්තවලටත් අදාළ වෙන්න බැරිද? හිතන්න ඕන දෙයක්. ඕ අර දෘශ්‍ය ගුණාත්මකභාවයේ නිර්මාණශීලීත්වය වගේම මේ කළමනාකරණ උපාය මාර්ගික දායකත්වයත් හිතට ගත්තම සමහර විට වෙනත් ක්ෂේත්‍රවලත් .graphic නිර්මාණකරුවෙක්ගේ භූමිකාව ගැන අපි හිතන විදිහ අර සාම්ප්‍රදායික මතය ටිකක් යල් පැනලද දන්නේ නේද? ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න ඉඩ තියෙන කාරණයක් තමයි. ඔව් ඒ ගැනත් මදක් සිතා බලන්නට පුළුවන්.